ආයිබෝවන් කියලා පිළිගන්නවා ටෙක් විත් සෙනා YouTube channel එකකින් ගෙනල්ලා තියෙන අලුත්ම වීඩියෝ එකට. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ගෙනල්ලා තින්නේ 2025 වර්ෂයේදී රුපියල් 45000 අතර ගන්න පුළුවන් හොඳම වර්ගයේ මොබයිල් ෆෝන් හතරක් ගැන. එහෙනම් වැඩි කතා නැතුව යමු අපි වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. මම පළවෙනි ෆෝන් එක හැටියට තෝරගෙන තියෙන්නේ 2023 වර්ෂයේ නිකුත් කරපු Xiaomi Redmi 12 කියන මොබයිල් ෆෝන් එකයි. මේ ෆෝන් එක ගැන අපි කතා කරොත් මේ ෆෝන් එකේ අඟල් 6.67ක ඩිස්ප්ලේ එකක් හා 1080p resolution පහසුකම දැකගත හැකියි. ඒ වගේම මේ ෆෝන් එක 4GB 128GB 6GB 128GB හා 8GB 256GB වශයෙන් අපිට මිලදී ගන්න පුළුවන්. මේක කැමරා ගැන අපි කතා කරොත් මේක මේන් කැමරා වශයෙන් මෙගාපික්සල් 48ක කැමරාවකුත් සෙල්ෆි කැමරා වශයෙන් මෙගාපික්සල් 13ක කැමරාවකුත් දක්නට ලැබෙනවා. මේ ෆෝන් එකේ සයිඩ් මවුන්ටඩ් ලෙස ෆින්ගර්ප්‍රින්ට් පහසුකමද ලබා දී තියෙනවා. මේ ෆෝන් එකේ බැටරිය වශයෙන් 500 මෙගාවෝල්ට් බැටරි කැපැසිටි එකක් සහිත හොඳ තත්ත්වයෙන් යුතු බැටරියක් ලබා දී තියෙනවා. මේ ෆෝන් එක 2025 ශ්‍රී ලංකාවේ රුපියල් 55000ක වැනි මුදලකට මිලදී ගත හැකියි. මම ලිස්ට් එකේ දෙවෙනි ෆෝන් එක හැටියට තෝරගෙන තියෙන්නේ Realme Note 60 කියන මොබයිල් ෆෝන් එක. මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් අඟල් 6.43ක හා 1080p resolution පහසුකම සහිත ඩිස්ප්ලේ එකක් අපිට බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එක 8GB 128GB හා 8GB 256GB වශයෙන් අපිට මිලදී ගන්න පුළුවන්. මේක කැමරා ක්වොලිටි ගැන කතා කරොත් මෙගාපික්සල් 64ක මේන් කැමරාවකුත් මෙගාපික්සල් 16ක සෙල්ෆි කැමරාවකුත් අපට දැක ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ විශේෂම දේ තමයි ෆෝන් එකේ ෆින්ගර්ප්‍රින්ට් පහසුකම ලබා දීලා තියෙන ඩිස්ප්ලේ එකේම. ෆෝන් එකේ බැටරි වශයෙන් මිලි ඇම්පර් 5000ක බැටරි පහසුකම්ද ලබා දී තියෙනවා. ඉතින් මේ ෆෝන් එක ශ්‍රී ලංකා මුදලින් රුපියල් 58000කට අපිට මිලදී ගන්න පුළුවන්. මම ලිස්ට් එකේ තුන්වෙනි ෆෝන් විදිහට තෝරගෙන තියෙන්නේ Infinix Hot 20 කියන ෆෝන් එකයි. ඉතින් මේ ෆෝන් එකේ අඟල් 6.82ක හා 1080p resolution සහිත හොඳ තත්ත්වයේ ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒ වගේම 4GB 128GB හා 6GB 128GB හා 8GB 128GB වශයෙන් අපිට මිලදී ගන්න පුළුවන්. ෆෝන් එකේ කැමරා ගැන අපි කතා කරොත් මේන් කැමරාව වශයෙන් මෙගාපික්සල් 50ක කැමරාවකුත් සෙල්ෆි කැමරා වශයෙන් මෙගාපික්සල් 8ක කැමරාවකුත් දැක ගන්න පුළුවන්. ඒ වගේම මේක ෆින්ගර්ප්‍රින්ට් පහසුකම ලබා දෙලා තියෙන්නේ ෆෝන් එකේ සයිඩ් මවුන්ටඩ් ලෙස. බැටරිය ගැන කතා කරොත් මිලි ඇම්පර් 5000කින් යුතු හොඳ තත්ත්වයේ කැපැසිටි එකක් සහිත බැටරියක් අපිට දක ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ රුපියල් 45000කටත් අඩු මුදලකට මේ ෆෝන් එක මිලදී ගන්න පුළුවන්. මම ලිස්ට් එකේ අවසාන ෆෝන් එක විදිහට තෝරගෙන තියෙන්නේ Android ෆෝන් නිෂ්පාදනය කරන Samsung සමාගම විසින් 2023 වසරේ නිකුත් කරපු Samsung Galaxy A50 කියන ෆෝන් එකයි. ඉතින් මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක 6.6ක හා 1080p resolution සහිත ඩිස්ප්ලේ එකක් අපිට දක්නට ලැබෙනවා. ඉතින් මේ ෆෝන් එක 6GB 64GB ලෙස 4GB 128GB ලෙසත් 6GB 128GB ලෙසද මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ මේන් කැමරා වශයෙන් මෙගාපික්සල් 50ක මේන් කැමරාවකුත් සෙල්ෆි කැමරා වශයෙන් මෙගාපික්සල් 13ක කැමරාවකුත් දක්නට ලැබෙනවා. මේ ෆෝන් එකේ ෆින්ගර්ප්‍රින්ට් පහසුකම ලබා දීලා තියෙන්නේ සයිඩ් මවුන්ටඩ් ලෙස. ඉතින් මේ ෆෝන් එකත් අනෙක් ෆෝන් වගේම මිලි ඇම්පියර් 5000කින් යුතු හොඳ කැපැසිටි එකක් සහිත බැටරියක් ලබා දීලා තියෙනවා. මේ ෆෝන් එක ශ්‍රී ලංකාවේ රුපියල් 48000කට වගේ මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් හතර තමයි මම 45000ත් 60000ත් අතර ගන්න පුළුවන් හොඳම තත්ත්වයේ ෆෝන් විතර රෙකමන්ඩ් කරන්නේ. එහෙනම් මේ වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.